ඔයා මහතයි නම් ඔයාට බර අඩු කරගන්න ඕන නම් හැමෝම ඔයාට කියන දෙයක් තමයි දුවන්න කියන එක. උදේ පාන්දරින්ම නැගිටින්න, ජොගින් යන්න, කාඩියෝ කරන්න. ඒත් මම ඔයාට රහසක් කියන්නද? බඩේ මේදේ අඩු කරගන්න කාඩියෝ ව්‍යායාම ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඔයාට බර අඩු කරගන්න උදව් කරන්නේ නැහැ. ඉතින් අද මම ඔයාට කියලා දෙන්න යන්නේ බඩේ මේදේ අඩු කරගන්න හරිම ක්‍රමය. ඒ කියන්නේ ඔයා කිට්ටු වෙන්නේ එහෙම ආසාවෙන් ඉන්නවා නම් මේක ඔයාට ගොඩක් වටින වීඩියෝ එකක් වේවි. ඒ වගේම ඒ කිසිම ක්‍රමයකට ඔයාට කිලෝමීටරයක්වත් දුවන්න ඕනි නැහැ. ඇයි කාඩියෝ ව්‍යායාම උත්තරේ වෙන්නේ නැත්තේ? මුලින්ම අපි කතා කරමු ඇයි බර අඩු කරගන්න හැමෝම කාඩියෝ ව්‍යායාම පළමුව නිර්දේශ කරන්න කියලා. කාඩියෝ ව්‍යායාම ඒ කියන්නේ ඇවිදිනවා, දුවනවා, බයිසිකල් පදිනවා, පීනනවා වගේ ඔය ඕනම ව්‍යායාමයක් අතරතුර කැලරි දහනය වෙනවා නේද? ඒක ඇත්ත. ඒත් ප්‍රශ්නේ මේකයි. අපි හිතමුකෝ ඔයා මිනිත්තු 30ක් දුවනවා කියලා. ඒකෙන් කැලරි 250 ඉඳලා 300 දක්වා දහනය වෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද කැලරි 300කට සමාන ඔයා ගන්න තව දෙයක්? ඔයා කන එක බත් හැන්දක්. එක බත් හැන්දකින් පුළුවන් ඔයා දහනය කරපු කැලරි ආපහු ඔයාගේ ඇඟට ගන්න. ඉතින් ඔයා දුවපු එකකින් කිසිම වැඩක් නැති වෙනවා. මේ නිසා තමයි ගොඩක් මිනිස්සු හැමදාම වගේ උදේට දුවනවා, ඇවිදිනවා, ඒත් බරේ සහ ප්‍රමාණයේ කිසිම වෙනසක් පේන්න නැත්තේ. ඉතින් බලන් ගියාම හේතුව වෙලා තියෙන්නේ ඔවුන් ප්‍රමාණවත් තරම් කාඩියෝ ව්‍යායාම කරන්නේ නැති නිසා නෙමෙයි. හේතුව සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. හරිම උත්තරය කැලරි ඩෙෆිසිට්. සිංහලෙන් කියනව නම් කැලරි හිඟය. ඔයාලා මං හිතන විදියට අහන්න කැමති නැති ඒත් අනිවාර්යෙන්ම අහන්න ඕනි ඇත්තක් කියන්නද? කැලරි හිඟයක් නැතුව ඔයාට ඔයාගේ ශරීරයේ ඔයාගේ බඩත් ඇතුළුව ඕනම තැනක මේ දේ අඩු කරගන්න බෑ. ඒ කියන්නේ ඔයා කෑමෙන් ගන්න ඕන කැලරි ප්‍රමාණය ඔයාගේ ශරීරය දවසකට දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා අඩු වෙන්න ඕනි. ඇත්ත තිත්තයි. හැබැයි ඉතින් මෙහෙමයි. ඒක තමයි එකම රහස, එකම විසඳුම. ඔයාට එක විශේෂ කෑම ජාති කන්න දෙයක් නෑ, මැජික් ව්‍යායාමයක් නෑ, උපක්‍රම මොකුත්ම නෑ. ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට සාපේක්ෂව කැලරි දහනය ගැන අදහසක් විතරයි ඕනි. ඉතින් අපි දැන් මේකෙන් අයුතු ප්‍රයෝජන ගමු. ඔයාට බර අඩු කරගන්න, බඩේ මේදේ අඩු කරගන්න කාඩියෝ ව්‍යායාම කර කර බොරුවට වද වෙන්න ඕනේ නෑ. මොකද ඔයා කන දේවල් වලින්ම මේවා පාලනය කරන්න පුළුවන්. ඒක ඇත්තටම පට්ට ලේසි. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔයා කැමතිද කැලරි 300ක් දහනය කරන්න විනාඩි 45ක් දුවන්න? නැත්තම් ඔයාට පුළුවන් ඔයා බොන්න කැමති අර කැලරි 300ක් තියෙන එනර්ජි ඩ්‍රින්ක් එක නොබී ඉන්න. දෙකෙන්ම වෙන්නේ එකම දේ. දුවන්න ඕනිම නෑ. කොහොමද හරියට කැලරි හිඟයක් කරන්නේ? ඉතින් ඔයගොල්ලෝ හිතනවා ඇති මං නොකිය කියන්නේ කෑම කන්නේ නැතුව ඉන්න කියලා. නෑ, මං එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. ඉතින් අපි බලමු ප්‍රායෝගිකව ඔයා බඩගින්නේ ඉන්නේ නැතුව මේක කරන්නේ කොහොමද කියලා. පළමු පියවර. ඔයාගේ නඩත්තු කැලරි ප්‍රමාණය දැනගන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයා කිසිම දෙයක් කරන්නේ නැතුව හිටියත් ඔයාගේ ඇඟින් කැලරි දහනය වෙනවා කියලා. දන්නේ නැත්තම් දැනගන්න. ඒ හුස්ම ගන්න, හෘද ස්පන්දනයට, මොළයේ ක්‍රියාකාරීත්වයට, ඔයාගේ ශරීර උෂ්ණත්වයේ ස්ථාවරව තියාගන්න, සෛල අලුත් වැඩියාව සහ වර්ධනයට වගේ දේවල් වලට ඔයා දන්නේම නැතුව ඔයාගේ ඇඟින් කැලරි දහනය වෙනවා. ඉතින් මේ දහනය වෙන කැලරි ගණන සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ප්‍රමාණය සහ ක්‍රියාකාරකම් මට්ටම අනුව දවසකට දල වශයෙන් 1800ත් 2500ත් වගේ වෙනවා. TDEE කැල්කියුලේටර් කියලා ඇප්ස් ඕනි තරම් තියෙනවා. ඒවෙන් ඔයාට ඔයාගේ සංඛ්‍යාව විනාඩි 2කින් වගේ හොයාගන්න පුළුවන්. දෙවන පියවර. එම සංඛ්‍යාවට වඩා 300ත් 500ත් අතර අඩු කැලරි ප්‍රමාණයක් කෑමට ගන්න. කැලරි 1000ක් වගේ ලොකු ප්‍රමාණයක් අඩු කරන්න එපා. බඩගින්න ඉන්නත් එපා. මධ්‍යස්ථ හිඟයක් හොඳටම ඇති. ඔයාට සතියක් ඇතුළත ඔයාගේ බර දල වශයෙන් කිලෝග්‍රෑම් භාගයක ඉඳලා කිලෝග්‍රෑම් 1ක් වෙනකන් අඩු වෙලා කියලා පේනේවි. වැඩි හිමින් වෙන්නේ ඒ වුණාට ඒක නොනැසී පවතින ඇත්ත මීදිය නැතිවීමක්. තුන්වන පියවර. ප්‍රෝටීන් වලට ප්‍රමුඛත්වය දෙන්න. මේ කියන්න යන එක නම් ගොඩක් ලොකු දෙයක්. ඔයා අඩුවෙන් කෑම කනකොට ඔයාගේ ඇඟ දුර්වල වෙනවා. ඉතින් ඔයාගේ ඇඟ ශක්තිය ලබා ගන්න ඔයාගේ මාංශ පේශි බිඳ දාන්න පටන් ගන්නවා. ප්‍රෝටීන් ඒ වැඩේ වෙන එක වළක්වනවා. ඒ වගේම ප්‍රෝටීන් ඔයාව ලොකු වෙලාවක් පුරවලා තියෙනවා. ඒ නිසා බඩගින්න වැඩිය දැනෙන්නේ නැහැ. ඔයා දවසකට ප්‍රෝටීන් ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒක දැනගන්නේ ඔයාගේ ඇඟේ බරෙන්. ඒ කියන්නේ ඔයා කිලෝග්‍රෑම් 70ක් බරයි නම් දවසකට අඩුම තරමේ ප්‍රෝටීන් ග්‍රෑම් 70ක් වගේ කෑමට එකතු කරගන්න බලන්න. හතරවන පියවර. ශක්ති පුහුණුව. ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. මේක තමයි සුවිශේෂම කොටස.
ඕනම කාඩියෝ ව්‍යායාමයකදී කැලරී දහනය වෙන්නේ ඒ වෙලාවෙමයි. හැබැයි මාංශපේශී දවල් රෑ ගැන බලන්නේ නැතුව දවස පුරා කැලරී දහනය කරනවා. ඉතින් ඔයාගේ ඇඟේ තියෙන සෑම මාංශපේශී කිලෝග්‍රෑමයක්ම ඔයා කිසිම දෙයක් කරන්නේ නැතුවම දහනය කරන කැලරී ප්‍රමාණය වැඩි කරනවා. තේරුණේ නැත්තම් මෙහෙම හිතන්න. ඔයාගේ ඇඟේ මාංශපේශී තියෙනවා. ඒ හැම මාංශපේශී කිලෝග්‍රෑමයක්ම එන්ජින් එකක් කියලා හිතන්න. පැය 24ම වැඩ කරන. ගොඩක් එන්ජින්. ඒ කියන්නේ ගොඩක් මාංශපේශී තියෙද්දි ඒවට දුවන්න ගොඩක් ඉන්ධන ඕනි. ඒ ඉන්ධන තමයි කැලරි. ඉතින් ගොඩක් මාංශපේශී තියෙනවා කියන්නේ ඔයාගේ ඇඟෙන් ඔයා කිසිම දෙයක් නොකර කැලරි දහනය කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා weight lifting හෝ body weight exercises වගේ ශක්ති පුහුණුවක් කරනකොට වෙන්නේ හුදෙක් මීදිය දහනය කරන එක විතරක් නෙවෙයි. ඔයාගේ ශරීරය ඔටෝමැටික්ලි මීදිය දහනය කරන යන්ත්‍රයක් බවට පත් වෙන එකයි. බඩේ මේදේ විතරක් ඉලක්ක කරලා මේදේ අඩු කරන්න පුළුවන්ද? හැමෝටම උත්තරේ දැනගන්න ඕනි ප්‍රශ්නයක්. ඇත්තටමටම කියනවනම් ඒක කරන්න බැරි දෙයක්. ඔයාට එහෙම ඔයාගේ ඇගේ කැමති තැන් වලින් මේදේ අඩු කරන්න බෑ. ඒ වැඩේ ඔයාගේ ඇඟ තීරණය කරන දෙයක් නෙමෙයි. ඒක ඔයාගේ ජාන, ජෙනෙටික්ස් වලින් තීරණය කරන දෙයක්. හැබැයි බඩේ මේදේ ගැන මම ටිකක් පැහැදිලිව කියන්නම්. නැත්නම් ඔයාලා ටිකක් කන්ෆියුස්ඩ් වෙයි. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ශරීරය බඩේ මේදේ තැන්පත් කරන්නේ අන්තිමට. ඒ කියන්නේ අනිත් තැන් වලින් මේදේ තැන්පත් කරලා ඉවර වෙනකන් බඩට එන්නේ නැහැ. ඒ වගේම මේදිය දහනය වෙන්න පටන් ගත්තම මුලින්ම දහනය වෙන්න ගන්නේ බඩේ මේදෙන්. ඒ කියන්නේ ඔයා හිතනවට වඩා ඉක්මනින් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒත් ඔයා ගැහැණු කෙනෙක් නම් ඒකේ අනිත් පැත්ත. ඔයාගේ ශරීරයේ මුලින්ම කකුල්, මුහුණ, අත්වලින් මේදිය දහනය කරන්න පටන් ගන්නවා. බඩේ මේදිය දහනය කරන්නේ අන්තිමට. බය වෙන්න එපා. ඒකෙන් කියන්නේ නැහැ බඩේ මේදිය දහනය වෙන්නේ නැහැ කියලා. ඔයාගේ ඇඟට මේදිය දහනය කරන පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒකේ බඩේ මේදේ ඉන්නේ අන්තිමට. හොහො පොඩ්ඩක් කොහොම ඉන්න. බඩේ මේදේ ගැන වෙනම කියන්න ඕන එක වැදගත් දෙයක් තියෙනවා. ඔයාගේ ස්ට්‍රෙස් ආතතිය ගතිය වැඩි නම් හෝ ඔයා හරියට නිදාගන්නේ නැත්තම් ඔයාගේ ශරීරයේ කෝටිසෝල් කියලා හෝමෝනයක් නිදහස් කරනවා. ඒ හෝමෝනය නිසා ඔයාගේ ශරීරයේ මේදය විශේෂයෙන්ම බඩ ප්‍රදේශයේ තැන්පත් කරනවා. පැහැදිලිව කියනවා නම් ඔයා ලොකු ස්ට්‍රෙස් ගතියකින් එහෙම ඉන්නවා නම් ඔයා හරියට නිදාගන්න එහෙම නැත්තම් බඩේ මේදේ අඩු කරගන්න අමාරු වෙනවා. ඒ කෑම නිසා නෙමෙයි අර හෝමෝනිය නිසා. ඉතින් මම වීඩියෝ එක සාරාංශගත කළොත් කාඩියෝ ව්‍යායාම ගැන තියෙන උනන්දුව අමතක කරලා දාන්න. කැලරි හිගයක් ඇති කරගන්න, ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් කෑමට එකතු කරගන්න, ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න, හොඳට නිදාගන්න. ඒක තමා සම්පූර්ණ සහ එකම සූත්‍රය. මැජික් නෑ, ෂෝට් කට්ස් නෑ. තනිකර විද්‍යාවක් තියෙන්නේ. හැබැයි ඇත්තටම වැඩ කරන. ඒ වගේම ඒ වැඩි තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට උදව්වක් වුණා කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඒක මට ලොකු උදව්වක් වෙනවා වගේම ඔයාට ඔයාවම ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් හොඳ වීඩියෝ මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. මට හිතෙන්නේ ඒක හොඳ ගනුදෙනුවක්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ එකකින් හමු වෙමු.